චරිත ඇන්ජලෝ මැතිව්ස් සම්බන්ධව තමයි ප්‍රශ්නේ අහන්නේ. ඇන්ජලෝ මැතිව්ස් එයාගේ අවසන් ටෙස්ට් තරඟෙදී කියනවා 2026 වර්ල්ඩ් කප් එකට එයා බලාපොරොත්තුවක් තියනවා කියලා. ඒතර ඇන්ජලෝ මැතිව්ස් දෂුන් ශානක චාමික කරුණාරත්න එකම වගේ තුන්දෙනෙක් ඉන්නවා. එතකොට නායකයාට යම් හැකියාවක් තියෙනවා Tamanට අවශ්‍ය කෙනා රැගෙන යාමේ හැකියාවක් වැඩි වශයෙන් තියෙනවා. තීරීම් කමිටුවත් පහුගිය නායකනුත් ඒව කියලා තියෙනවා. මට කැමති ටීම් එක සිලෙක්ට් කරගන්න විදියට කතා කරලා තියෙනවා. නමුත් මේ තුන් දෙනාගෙන් ඔබ දකින්නේ ඇන්ජලෝ මැතිව්ස්ට අවස්ථාවක් තියෙයිද 2026 වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්න? දැන් කමන්නේ. ඔව් මුලින්ම කියන්න ඕන අර කණ්ඩායම තෝරද්දී මට කැමති කණ්ඩායමක් නෙමෙයි අරන් යන්නේ. ඉතින් ඒක සාමූහික තීරණයක් නායක කැප්ටන් සිලෙක්ටර්ස්ලා සහ කෝච් කියන තුන්ගොල්ලන්ගේ සාමූහික තීරණයක්. ඉතින් මට කැමති දේ කොයි වෙලාවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි කණ්ඩායම් තෝරන්නේ මේ විදිහට. ඉතින් එන්ජේ ගැන කියනවා නම් අපි කතා කරන්න දෙයක් නැහැ. එන්ජේ කියන්නේ සෑහෙන සේවයක් කරපු ක්‍රීඩකෙක් ලංකාවට. ඉතින් chance එකක් තියෙනවා අනිවාර්යෙන්. එයා බලාපොරොත්තු වෙනවා නම් ඩොමෙස්ටික් තරඟාවලි වල ක්‍රීඩා කරලා LPL තරඟාවලිද ක්‍රීඩා කරලා හොඳින් perform කරන ඕනම ක්‍රීඩකයෙකුට chance එකක් තියෙනවා 2026 World Cup එක යන්න. මොකද අපි දාගත්තු නිර්ණායකයක් තමයි T20 side එක තෝරන පළවෙනිම එක තමයි LPL එක. ඉතින් අපිට තියෙන ලොකුම T20 tournament එක. ඉතින් LPL එක තියෙන World Cup එකට කලින් ඉතින් ඒකේ perform කරලා domestic perform කරොත් ඕනම ක්‍රීඩකයෙකුට T20 සංචිතයට එන්න පුළුවන්. Whenever Bangladesh plays against Sri Lanka, it has been a good journey. I mean, in terms of cricketing story, it is a good journey. So, will you expecting the same that Bangladesh and Sri Lanka will offer an interesting series? Bangladesh Sri Lanka rivalry there is on cricket on the field. Can you expecting an exciting series upcoming days in 3 ODIs? Definitely yes. I think actually we are good friends, but when it comes to the playing, I think it looks like rivalry. That's what everyone expecting to see. That kind of games, that kind of heat. I think every fan expecting to see, and finally we are good friends. Thank you.